හායි ගයිස් උදා වූ අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් අද ඔන්න මම ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් කට්ටිය එනකම් මග බලන් ඉඳපු තලපති විජේගේ අලුතින්ම රිලීස් වුණ ජනනායකන් කියන ෆිල්ම් එක. කතාව පැත්තට ගියොත් මේ කතාව යන්නේ ඉන්දියාවේ දේශපාලනය සම්බන්ධයෙන්. ඉතින් හීරෝ මේ වෙද්දී ඉන්නේ බන්ධනාගාරයක් ඇතුලේ. ඒකට හේතු වෙච්ච ලොකු අතීත කතාවක් ෆිල්ම් එක මැද්දෙන් පෙන්නනවා. බන්ධනාගාරයෙන් එළියට ආවට පස්සේ හීරෝට එහෙමත් නැත්නම් වෙට්රිට එක ගෑනු ළමෙක් බලා ගන්න වෙනවා. මේකේ මේන් විලන් හදන්නේ සම්පූර්ණයෙන්ම ඉන්දියාව විනාශ කරලා දාන්න. ටර්මිනේටර් ෆිල්ම් එකේ වගේ රොබෝලා එක්ක ෆයිට් එකක්කුත් ෆිල්ම් එකේ බලා ගන්න පුරුවන් වෙනවා. ඉතින් මෙහෙම කෙටියෙන් කිව්වට මේ ෆිල්ම් එකේ ලස්සන කතාවක් තියෙනවා. කොහොමද වෙට්‍රි හිරේට ගියේ? මොකක්ද ඒකට හේතුව? මේ විලන්ට ඉන්දියාව විනාශ කරන්න හම්බෙයිද? ඇත්තටම මේ වෙට්‍රි කියන්නේ කවුද? වෙට්‍රිට පුළුවන් වෙයිද මේ විනාශය නවත්තන්න? මේ දේවල් ඔක්කොටම උත්තර දැනගන්න නම් ෆිල්ම් එකේ සම්පූර්ණ රිවිව් එක බලන්න එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම වෙඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නේ 2026 ඉන්දියාවේ මහමැතිවරණයේ තියෙන දවසින්. මේ දවසේ පාපම්පට්ටි කියන ගමේ මිනිස්සු ඡන්දය දාන්න යන්නේ නැතිව උද්ඝෝෂණයක් කරන ගමන් තමයි ඉන්නේ. මේ දේ හින්දාම මෙතනට පොලිස් නිලධාරියෝ කිහිප දෙනෙකුත් එනවා. මේ වෙලේ මෙතනට එන නාරායන් කියන නිලධාරියා අහන්නේ ඇයි ඡන්දය දාන්න යන්නේ නැත්තේ කියලා. ඉතින් මේ ගමේ මිනිස්සුયો කියන්නේ ගමේ ඉන්න මැරේක් ඡන්දය ඉල්ලනවා. ඒ මිනිහට විතරයි ඡන්දය දාන්න ඕනේ. එහෙම නැතුව අපි කැමති කෙනාට ඡන්දය දැම්මොත් වෙන්නේ මේකයි කියලා මෙතන ඉන්න අත්කපල දාපු මිනිස්සු ටික දෙනෙක්ව පෙන්නනවා. චූටි ළමයෙකුත් ඇවිල්ලා කියන්නේ සර් ඒ මිනිස්සු ඉස්කෝලේ ළඟට ඇවිල්ලා අපිට ගහනවා ඒ හින්දා බයයි කියලා. මේ වෙලේ මේ නාරායන් කියන නිලධාරියා මේ ළමයටයි මෙතන ඉන්න අනිත් මිනිස්සුන්ටයි එක කතාවක් කියන්න පටන් ගන්නවා. එහෙනම් ගයිස් අපි යමු ඒ කතාව බලන්න. මෙතනදී අපිව අරන් යන්නේ 2013 අවුරුද්දේ මදුරයිවල තියෙන බන්ධනාගාරයකට. මේ වෙලාවේ පොලිස් බස් එකක දාගෙන හිරකාරියෝ 20 දෙනෙක් මේ බන්ධනාගාරයට අරන් එනවා පෙන්නනවා. මෙතන බන්ධනාගාර බාර සහාය නිලධාරියා විදියක ඉන්නේ ෆිල්ම් එකේ මුලින් පෙන්නපු නාරායන් කියන නිලධාරියා. ඉතින් මේ නාරායන් ශ්‍රීකාන්ත් කියන මේ බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියට කෝල් එකක් දීලා අහන්නේ සර් මේ 20 දිනාව ඇතුළට දාන්නද නැත්නම් සර් එනකම් ඉන්නද කියලා. ශ්‍රීකාන්ත් මේ වෙලේ කියනවා මට ටිකක් එන්න පරක්කු වෙනවා. ඒ හින්දා ඔයා වැඩ ටික කරලා ඒ කට්ටියව ඇතුළට දාන්න කියලා. මේ දේ එක්කම තමා ටික වෙලාවක් ඉඳලා ශ්‍රීකාන්ත් නාරායන්ට කෝල් එකක් දීලා අහන්නේ ඇතුලේ කවුරු හරි වැදගත් හිරකාරයෙක් ඉන්නවද කියලා. ඉතින් ඔය දෙයට නාරායන් කියන්නේ රොනාල්ඩ් කියලා විපක්ෂයට අරමුදල් දෙන කෙනෙක් ඉන්නවා කියලා. මේ දේ කියනකොටම තමා පෙන්වන්නේ අර ආපු හිරකාරයෝ 20 දෙනා මේ රොනාල්ඩ් කියන මිනිහව මරන්න පස්සෙන් පන්නනවා කියලා. මෙහෙම පන්නන් ගිහින් මේ මැරියෝ ටික යන්නේ C බ්ලොක් කියන කොටසට. ඔන්න ඔය වෙලේ තමා ෆිල්ම් එකේ හීරෝ ඒ කියන්නේ වෙට්‍රි එළියට එන්නේ. එයත් මේ බන්ධනාගාරෙම හිරකාරයෙක්. ඒ මොකට කියලා අපි ඉස්සරහට බලමුකෝ. ඉතින් මේ එන මැරියෝ ඔක්කොටම වෙට්‍රි තනියම ගහලා පොන්නලා දානවා. බලන්ද කොන්න ෆයිට් එක පොඩ්ඩක්. අන්තිමට මේ මැරියෝ වෙට්රිට බයෙන් වැඳ තමා දුවන්නේ. ශ්‍රීකාන්ත් සර් එන්නේ මේ දේවල් ඉවර වුණාට පස්සේ. ඊ වලිය එහෙම ඉවර වෙනවත් එක්කම තමා ඇතුලේ ඉන්න හිරකාරයෝ වගේක් වෙට්‍රිව මරන්න එන්නේ. නාරායන් නම් කියන්නේ මේ වෙලේ වෙට්‍රියෝ මරන්න 20 පාරක් මේ මිනිස්සු උත්සාහ කරලා තියෙනවා. ඒ වුණාට වෙට්‍රිගේ ඇගේ මයිල් ගහක්වත් හොලවන්න බැරි වුණා කියලා. මොකද විජේගේ උදව්වටත් මේක ඇතුලේ සෙට් එකක් ඉන්නවා. බලන්නකො කවුද කියලා. දසමහා යෝධයෝ වගේ නේද? මුන් ටිකට අහු වුණොත් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. මේ දෙගොල්ලෝ අතරේ වලිය ගිහින් අන්තිමට අර හිරකාරයන්ට නැගිට ගන්නවත් වෙන්නේ නැහැ. නාරායන් මේ වෙලේ ශ්‍රීකාන්ට කියන්නේ වෙට්‍රිගේ ආරක්ෂාව යටතේ තමා මේ බන්ධනාගාරයේ තියෙන්නේ කියලා. ඔය දේත් එක්කම තමා ශ්‍රීකාන්ත් වෙට්‍රිගේ ෆයිල් එක බලන්නේ. එතකොට තමා දකින්නේ වෙට්‍රිගේ ඇත්ත නම තලපති වෙට්‍රි කොණ්ඩාන් කියලා. මේ ෆයිල් එක බැලුවහම නම් වෙට්‍රිට ලොකු භයානක අතීතයක් තියෙනවා කියලා ශ්‍රීකාන්ත් සර් දකිනවා. මෙන්න මේ වෙලේ පෙන්නනවා ශ්‍රීකාන්ත් සර්ගේ පොඩි දුව වෙට්‍රි එක්ක සමීප වෙනවා කියලා. ශ්‍රීකාන්ත් මේ වෙලේ ෆයිල් එක බලද්දි දැනගන්නවා වෙට්‍රි හිරේ ඉන්න හේතුව එයාගේ අම්මා කියලා. ඔය දේත් එක්කම තමා එක කැලයක් මැද්දට සීන් එක අරන් යන්නේ. මේ කැලේ තමා වෙට්‍රිගේ අම්මා ජීවත් වෙන්නේ. අම්මා නම් මේ වෙලේ ඉන්නේ මරණාසන්නව. මෙතන ඉන්න මිනිස්සුන්ට මේ අම්මා කියන්නේ එයාගේ අන්තිම කැමැත්ත තමා වෙට්‍රිව අන්තිම පාරට දකින්න එක කියලා. ඔය දේ එක්කම තමා මේ ගමේ මිනිස්සු ටික ශ්‍රීකාන්ත් සර්ව හම්බෙන්න ගිහින් වැඳලා කියන්නේ කොහොම හරි වෙට්‍රිට එකපාරක්
අම්මව බලන්න කැලේට යන්න දෙන්න කියලා. මේ දේට හැඟීම්ලර වුණ ශ්‍රීකාන්ත් සර් අන්තිමට වෙට්‍රි වෙක්කියඩවා අම්මව බලන්න කියලා. අවුරුදු ගානකට පස්සේ අන්තිමට වෙට්‍රිට අම්මව බලන්න හම්බුනත් ඇස්වල කඳුළු පුරුවන් තමන්ගේ පුතාගේ මූණ අල්ලනවත් එක්කම මේ අම්මගේ අන්තිම හුස්ම වෙට්‍රිගේ අත් දෙක උඩම නැති වෙලා යනවා. අම්මගේ අන්තිම කටයුතු කරන වෙට්‍රි ශ්‍රීකාන්ත් සර්ට ගොඩක් ස්තුති කරනවා කරපු උදව්වට. මේ අතරේ පෙන්නවා කලින් පෙන්නපු ශ්‍රීකාන්ත් සර්ගේ දුව වෙට්‍රි එක්ක ගොඩක් ආදරෙන් ලං වෙලා වෙට්‍රිගේ ළඟටම වෙලා ඉන්නවා කියලා. මේ අතරේ තමා වෙට්‍රි ශ්‍රීකාන්ත් සර්ගෙන් දැනගන්නේ විජීගේ අම්මා හදිසි අනුතුරකින් නැති වෙලා තියෙනවා. අන්න ඒ සිද්ධිය විජී S2 දැකපු හින්දා පොඩි බලාපොරොත්තු නොවන සද්දයක් ආපු ගමන් විජීට ෆියර් ෆෝබියා කියන ලෙඩේ හැදෙනවා කියලා. ඒ දේ කොහොම වුණත් ශ්‍රීකාන්ත් සර්ගේ කැමැත්ත තියෙන්නේ විජීව කොහොම හරි හමුදා නිලධාරිනියක් කරන එක කියලා මේ වෙලේ වෙට්‍රිට කියනවා. ඔය සිද්ධිය කට් වෙනවත් එක්කම තමා අපිව අරන් යන්නේ අප්‍රිකාවේ ස්වස්නියා කියන ප්‍රදේශයට. මේ වෙලේ දරුණු අපරාධකාරියෙක්ව දාගත්ත හමුදා වාහන කීපයක් එක කාන්තාරයක් මැද්දේ තියෙන බන්ධනාගාරයකට යනවා කියලා පෙන්නනවා. මේ අපරාධකාරයාගේ නම තමා හිම්ලර්. මේ මිනිහව මරන්න ඒ රටේ මිනිස්සු පොරකකා තමා ඉන්නේ. හැබැයි ඔය වෙලේ වෙන්නේ නම් ඒ මිනිස්සු හිතපුවත් නැති දෙයක්. ඒ රටේ සිවිල් යුද්ධයක් හින්දා රටේ ජනාධිපතිව අල්ලගෙන මරන්න යනවා කියලා මේ වෙලේ නිවුස් එකක් යනවා. ඔය දේත් එක්කම තමා පෙන්නන්නේ සුපිරි වණ්ඩියක් සහ තව හිම්ලගේ කුළු හේවායෝ දහස් ගාණක් මේ පැත්තට එනවා කියලා. මේ වෙලේ තමා හිම්ලගේ මූණ පෙන්නන්නේ. වෙන කවුරුත් නෙවෙයි බොබි ඩියෝල් තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ටයට ඉන්නේ. ඉතින් හිම්ලව මරන්න කියලා මෙතන ඉන්න මිනිස්සු ගියත් හිම්ල තනියම මේ ඉන්න ඔක්කොම මරලා දාලා එතනට අරංගාව ඒ රටේ ජනාධිපතිවත් මරලා දාලා බන්ධනාගාරේ ගිනි ගොඩක් කරලා තමා ඩයල් එක මෙතනින් යන්නේ. පේනවනි කොච්චර භයානක දරුණු මිනිහෙක්ද කියලා මේ හිම්ලා. මේ සේරම ඉවර වුණාට පස්සේ තමා කවුදෝ රහස් පුද්ගලයෙක් මේ වෙලේ හිම්ලට කතා කරලා අහන්නේ ඉන්දියාවත් මේ වගේ විනාශ කරලා දාන්න මොකක්ද තියෙන ප්ලෑන් එක කියලා. මේ වෙලේ තමා හිම්ල කියන්නේ OM කියලා. ඒ සිද්ධියෙන් පස්සේ ආයෙත් පෙන්වන්නේ වෙට්‍රිව. මේ වෙලේ තුමා වෙට්‍රි දැනගන්නේ ශ්‍රීකාන්ත් සර් වෙට්‍රිව අවසරයකින් තොරව අම්මව බලන්න ගියපු හින්දා. ඒකට දඩුවමක් විදිහට එයාගේ වැඩ තහනම් කරලා කියලා. ශ්‍රීකාන්ත් සර් ගිහින් තියන්නෙත් ඊළඟ දවසේ වෙට්‍රිව මෙතනින් නිදහස් කරන කණ්ඩායමට ඇතුළත් කරලා. ওই දේ ඇහුවට පස්සේ වෙට්‍රි සෑහෙන්න අවුල් ගන්නවා කියලා මේ වෙලේ පෙන්නනවා. ඒ කොහොම හරි අන්තිමට වෙට්‍රි මෙතනින් නිදහස් වෙලා එළියට එනවා. ඒ ඇවිල්ලා මුලින්ම යන්නේ ශ්‍රීකාන්ත් සර්ගේ ගෙදරට. ඒ තිගමනාවකට පස්සේ හදිසි වැඩක් තියෙනවා කියලා දෝවත් ළඟ තින්න ළමයි බලාගන්න තැනකින් දාලා යන්නම් කියලා ශ්‍රීකාන්ත් සර් වෙට්‍රිට කියනකොට විජීගේ ඒ කියන්නේ ශ්‍රීකාන්ත් සර්ගේ දුවගේ බලකිරිල්ලම නිසා වෙට්‍රි මේ වෙලේ ගෙදර නවතිනවා. මේ ළමයිව බලාගන්න. ශ්‍රීකාන්ත් මේ වෙලේ ගෙදරින් යද්දී එක කාමරයක් පෙන්නලා වෙට්‍රිට කියන්නේ මේ කාමරේ අරින්න නැතා. විජීගේ අම්මයි බඩු තමා ඒකේ තියෙන්නේ කියලා. හැබැයි ඊට පස්සේ තමා වෙට්‍රිගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙන සිද්ධිය වෙන්නේ. අර වෙලේ හදිසි වැඩකට කියලා ගියපු ශ්‍රීකාන්ත් සර් හදිසි අනතුරක් වෙලා නැති වෙනවා. මෙන්න මේ දේත් එක්ක තමා ශ්‍රීකාන්ත් සර් කරපු දෙයට උදව්වක් විදිහට විජීව බලා ගන්නවා කියලා වෙට්‍රි මේ වෙලේ තීරණය කරන්නේ. ශ්‍රීකාන්ත් සර්ගේ අවසාන කැමැත්ත වෙන්නේ කොහොම හරි විජීව හමුදා නිලධාරිනියක් කරන එක. මේ වෙච්ච දේවල් එක්ක වෙට්‍රි විජීව තමන්ගේ දරුවෙක් වගේ බලා ගන්නවා. විජී චූටි කාලේ ඉඳන් වෙට්‍රිට කියන්නේ චිත්ත කියා. ඔහොම ටිකෙන් ටික කාලය ගෙවිලා යනවා. දැන් විජී කියන්නේ ලොකු ළමෙක්. ශ්‍රීකාන්ත් සර්ගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ඕන හින්දා වෙට්‍රි දැන්ම ඉදම්ම විජීව හමුදාවට යවන්න ට්‍රේනින් කරන ගමන් තමයි ඉන්නේ. ඒත් විජී නම් ඒ දෙයට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් එක දවසක විජී සහ යාගේ යාළුවා යනවා ෆිල්ම් එකක් බලන්න කියලා. මෙහෙම බයික් එකේ යන ගමන් ඉද්දි තමා එතන තිබ්බ පොලිස් ජිප් එකක විජීලගේ බයික් එක හැප්පෙන්නේ. මේකේ ඇතුලේ ඉන්නේ නම් එක දූෂිත පොලිස් නිලධාරියෙක්. මේ පොලිස් කාර්යයා කැත විදිහට විජී දිහා බලලා විජීව විතරක් ජිප් එකට දාගෙන පොලිස් ස්ටේෂන් එකට එක්ක යනවා කියලා අරන් යනවා. ඔය වෙච්ච දේ එක්කම තමා විජී එක්ක ආපු යාළුවා චේති කියන ෆිල්ම් එකේ හීරෝයින්ට කතා කරලා කියන්නේ. මේ දේ එක්ක පොලිස් ස්ටේෂන් එකට කතා කරලා මේ ගැන ඇහුවත් අර නිලධාරියා ස්ටේෂන් එකට ඇවිල්ලා නැහැ. ඉතින් ඔය දේ හින්දා චේති ගිහින් වෙච්ච දේ ගැන වෙට්‍රිට කියනවා. ඉතින් වෙට්‍රි මේ නිලධාරියාට කෝල් එකක් දාලා කියන්නේ ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකෙන් මගේ නම ගැන හොයලා බලන්න කියලා. මේ දේ හින්දා මේ නිලධාරියා එක ආයුධ නිෂ්පාදනය කරන මිනිහෙක්ට කෝල් කරලා අහනවා මේ වෙට්‍රි කියන්නේ කවුද කියලා. මේ නම දැකපු ගමන් මේ මිනිහා අර නිලධාරියාට කියන්නේ අල්ලන්න තියා හිතන්නවත් එපා.
ඒ තමා තලපති කියලා. ඔය වෙච්ච දේ හින්දා මේ නිලධාරියා වෙට්‍රිගෙට් සමාවාරං විජීව ෆිල්ම් එක බලන්නත් එක්ක ගිහින් තමා ගෙදරට ඇරලවන්නේ. ෆිල්ම් එකේ හීරෝයින් චේතිට නම් වෙට්‍රි ගැන කමක්ක් ඇති වෙනවා කියලා පෙන්නනවා මේ වෙලාවේ. වෙට්‍රිගේ මොකක් හරි ලොකු අතීත කතාවක් තියෙනවා වගේ නේද? කතාව ඉස්සරහට බලමුකෝ. ඔය සිද්ධිය කට් කරලා ඊළඟට පෙන්නන්නේ පාකිස්තානයේ වෙන දෙයක්. මෙතන එක ටීම් එකක් ඉන්දියාවට විරුද්ධව කැරල්ලක් පටන් ගන්න ට්‍රේනින් වෙනවා කියලා තමයි පෙන්නන්නේ. මේ සෙට් එක රහසිගත බොක්ස් වගේක් උත් තරම් පොඩි බෝට්ටුවක නැගලා මුහුද මැද්දෙන් යනවා කියලා පෙන්නනවා. මේ යන්නේ මුහුද මැද්දේ ගමන් කරන ලොකු නැව දිහාවට. මේ මිනිස්සු මෙතෙන්ට එද්දිත් ඒ නැව හිම්ලා හයිජැක් කරලා තමයි බිබිලා තියෙන්නේ. ඒත් මේ ආපු සෙට් එක අතර ඉන්නවා හින්දියාවේ ඔත්තුකාරයෙකුත්. මේ මිනිහා ඉන්දියාවට කතා කරලා කියන්නේ චෙන්නයි පැත්තට තමයි එන්නේ. ඒත් සැලස්ම මොකද්ද කියලා තාම දන්නේ නැහැ කියලා. මේ ලැබිච්ච ආරංචියත් එක්කම තමයි ඉන්දියාවේ නාවික හමුදාවෙන් එවිල්ලා මේ නැව වට කරන්නේ. ඊට පස්සේ ඉන්දියාවේ සෙබළු මේ නැවට නැගලා මෙතන ඉන්න ඔක්කොමම අල්ල ගන්නවා. ඊළඟට මේ එක සෙබළෙක් කරන්නේ එක බොක්ස් එකක් අරින එක. ඒ ඇරියාම තමා දකින්නේ ඒව ඇතුලේ තියෙන්නේ රතු පාට බෝනික්කෝ කියලා. ඉතින් මේ නිලධාරියා ඒකේ පිටිපස්සේ සිපර් එක අරලා බලද්දි තමා දකින්නේ ඒව ඇතුලේ වෙපන්ස් වල කොටස් හංගලා තියෙනවා කියලා. ඊට පස්සේ පෙන්වන්නේ සෙබළු කීප දෙනෙක් හිම්ලව වට කරලා ඉන්නවා. මෙතන ඉන්න එක සෙබළෙක් දකිනවා OM කියලා එක ප්‍රොජෙක්ටර් එකක් ගැන. මේ දේ ගැන ඇහුවත් හිම්ල මෙතන ඉන්න සෙබළු ඔක්කොම මරලා දානවා. ඊට පස්සේ එක බටන් එකක් ඔබලා මෙතන මොකක්දෝ එකක් ඇක්ටිවේට් කරනවා. මේ දේ හින්දා මෙතනට ආපු සෙබළු ඔක්කොටම හැම පැත්තෙම වෙඩි වදින්න ගන්නවා. උණ්ඩ කොහොන්ද එන්නේ කියලා හොයාගන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. නාවික හමුදාවෙන් ආපු බෝට්ටු කුඩුපට්ටම් වෙලා යන්න හතර වටෙන්ම වෙඩි වදිනවා. මේව දැක දැක හිම්ල ලොකු සතුටක් ලබනවා කියලා පෙන්නනවා. ඔය අතර එක නිලධාරියෙක් එයාගේ අවසාන මොහොතේ හතේ කූරකින් ලියා ගන්නවා OM කියන අකුරු දෙක. අන්තිමට හිම්ල මේ ආපු නිලධාරින්ව සම්පූර්ණයෙන්ම මරලා දාලා ලොකු නැවත් පුපුරවල දාලම තමා මෙතනින් පැනලා යන්නේ. මේ දේවල් එක්කම තමා මේ වෙච්ච දේවල් ගැන ඉන්දියාවේ නිවුස් වල යන්න පටන් ගන්නේ. ඒකින් මේ ඉන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමති. මේ මිනිහා මේ යන්නේ එක රහස් තැනකට. පේනවනේ තියෙන තාක්ෂණය. මේ වටේ පිටේ තියෙන්නේ නම් රොබෝ තාක්ෂණිය ගැන දේවල්. මෙහෙම ගිහින් අන්තිමට මේ ඇමති හම්බෙන්නේ වෙන කවුවත් නෙමෙයි. මෙච්චර ඉන්දියාවට විනාශයක් කරපු හිම්ලර්ව. මේ සෙට් එකම එක ටීම් එකක්. ඔය දේත් එක්කම අපිට ආයෙත් පෙන්වන්නේ වෙට්‍රිව. විජීව හමුදාවට යන ට්‍රේනින් කර කර තමයි මේ වෙලේ වෙට්‍රි ඉන්නේ. විජීට මේ වෙලාවේ වෙට්‍රි දෙන ට්‍රේනින් එක ගොඩක් අමාරු එකක් කියලා පෙන්නනවා. ඉතින් වෙට්‍රි හතරවෙනි පාරටක් හමුදාවට බෙදෙන්න කියලා ෆෝම් එක අරන් එවිල්ලා විජීගෙන් අස්සන් ගන්න උත්සාහ කරනවා කියලා පෙන්නනවා. ඒ කලින් පාරවල් වල වගේම මේ පාරත් විජී මේ ෆෝම් එකේ වෙන මගුලක් ලියලා මෙතනින් මාරු වෙලා යනවා. අන්තිමට වෙට්‍රි චේතිගේ උදව් ඉන්නනවා කොහොම හරි විජීග මේ දෙයට කැමති කරලා දෙන්න කියලා. ඒත් ඒ වෙලේ හරියන්නෙත් නැහැ. මේ වෙනකොට වෙට්‍රි විජීට ගොඩක් අමාරු විදිහට ට්‍රේනින් කරනවා කියලා පෙන්නනවා. මේ වෙලේ මෙතනට එන චේති විජීට කියන්නේ ඔය ෆෝම් එකට අස්සන් කරලා මෙඩිකල් එකට යන්න ඊට පස්සේ. මෙඩිකල් එකෙන් ෆේල් වෙන විදිහට වැඩ කරන්න කියලා. ඔය දේත් එක්කනම් විජී මේ ෆෝම් එක අස්සන් කරනවා කියලා පෙන්නනවා. ඉතින් විජී මේ ෆෝම් එකට අස්සන් කරපු හින්දා නම් වෙට්‍රි ගොඩක් සතුටු වෙනවා. ඒ සිද්ධිය හින්දා වෙට්‍රි සහ චේති ආදරවන්තයෝ වෙනවා. මෙන්න මෙතනින් පස්සේ විජී වෙට්‍රි සහ චේති යනවා කානිවල් එකකට. මෙතනදී අහම්බෙන් වගේ විජී දකිනවා අර නැවේදි දැක්ක වගේම රතු පාට බෝනික් එක්ව. මේ දී දැකපු ගමන් විජී කෑ ගහගෙන ගිහින් ඒ බෝනික්කව උදුරලා අරන් විසික් කරලා දානවා. ඉතින් මෙතන වෙච්ච දේ දුර තියලා වෙට්‍රි දකිනවා කියලා පෙන්නනවා. ওই සිද්ධිය ඉවර වෙනවත් එක්කම තමා ටීවී එකේ යන නිවුස් එකක් පෙන්වන්නේ. මේ වෙලේ පෙන්වන්නේ අර නැවේ වෙච්ච දරුණු සිද්ධියෙන් පස්සේ හමුදා නිලධාරීන්ගේ මලසිරුරු ගොඩක් මුහුදට ගොඩ ගහලා තියෙනවා කියලා. ඒත් එක්කම පෙන්නනවා අර තුවක්කුව ඇතුලේ දාලා යවපු බෝනික්කෝ 10 ගාණක් මුහුදු වෙරළට ගොඩ ගහන්න එනවා කියලා. මේ වෙලේ මෙතනට ආපු නිලධාරියෙක් මෙතන මැරලා ඉන්න සිබිලෙක්ගේ අතේ තිබ්බ පොඩි රිමෝට් කෑල්ලක් ගන්නවා කියලා පෙන්නනවා. ඉතින් ඒ දේ ගැන ගිහින් අහපුවාම තමා සයන්ටිස්ට් ඛලීල් කියන කෙනා කියන්නේ මේක නිකන් ප්‍රහාරයක් නෙවෙයි රිමෝට් කන්ට්‍රෝල් හරහා සිද්ධ වෙච්ච ප්‍රහාරයක් කියලා. ඊට පස්සේ මේ පොඩි රිමෝට් කොටස කොහේ හදපු එකක්ද කියලා හොයනකොට තමා ස්වස්නියා සරණාගත කදවරු පත්තට අපිව එක්ක යන්නේ. ඉතින් මෙන්න මේ ගෑනු කෙනා දීපු තොරතුරු නිසා තමා මුලින්ම හිම්ලර්ව අල්ලගෙන තියෙන්නේ. මේ වෙලේ ඒ තොරතුරු ටිකම සයන්ටිස්ට් ඛලීල්ට මේ වෙලාවේ මේ ගෑනු කෙනා එවනවා. ඉතින් මේ තොරතුරු බැලුවහම තමා මේ අයට තේරෙන්නේ මේක එසේ මෙසේ ප්‍රහාරයක් නෙවෙයි කියලා. රොබෝල සහ ඩ්‍රෝන් වලින් තමා මේ ප්‍රහාරය වෙලා තියෙන්නේ කියලා මේ අය දැනගන්නේ මෙතනදී. මේ දේවල් මෙහෙම වෙනකොට මෙතනට එකපාරම වේලු කියන පොලිස් නිලධාරියා මෙතනට එන්නේ අර හිම්ලර් ගාව ඉදී මිනිස්සුත් එක්ක. මෙතනට එවිලා නිකම් ඉන්නේ නැහැ. මෙතන ඉන්න ඔක්කොටම වෙඩි තියාගෙන යනවා. ඒත් කොහොම හරි සයන්ටිස්ට් ඛලීල් අර තොරතුරු ටිකත් අරන් මෙතනින් පැන ගන්නවා කියලා පෙන්නනවා.
හැබැයි මෙතනදී සයින්ටිස්ට් කලීල් පැනලා ගියත් මේ වේලු කියන නිලධාරියා නිවුස් channel වලට කියන්නේ අර නැවේ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන මොලකාරයා තමා සයින්ටිස්ට් කලීල් කියලා. ඒ මිනිස්සයා මෙතනට ආව පොලිස් නිලධාරීන්ටත් පහර දීලා පැනලා ගියා කියලා. මේ දෙත් එක්ක සයින්ටිස්ට් කලීල් කියන්නේ ත්‍රස්ත්‍රවාදියෙක් කියලා නිවුස් වලින් ප්‍රචාරය කරනවා. ඊට පස්සේ ආයෙත් පෙන්වන්නේ මෝහන ක්‍රමයකින් විජීට යාගේ අම්මා මැරිච්ච දවසේ සිද්ධ වෙච්ච දේවල් ආයෙත් මතක් කරන විදිහ. ඉතින් මේ වෙලේ තමා විජීට හරියටම මතක් වෙන්නේ එයාගේ අම්මා මරලා දාලා තියෙන්නේ රතු පාට බෝනික්කන්ගේ රහස දැනගත්ත හින්දා කියලා. මේ දැනගත්ත දේ එක්කම තමා වෙට්‍රි ඇවිල්ලා අර ශ්‍රීකාන්ත් සර් අරින්න එපා කීව විජීගේ අම්මගේ දේවල් තියෙන කාමරේ ඇරලා රතු පාට බෝනික්කව හොයන්න ගන්නේ. අන්තිමට රහස් කවුලුවක හංගලා තිබ්බ මේ බෝනික්කව වෙට්‍රි හොයා ගන්නවා. ඉතින් මේක ඇරලා බලපුවාම තමා වෙට්‍රිට කොටස් කරලා තිබ්බ වෙපන් එකක් හම්බෙන්නේ. ඔය හම්බෙච්ච තොරතුරත් එක්ක තමා චේති මේ ගැන තව විස්තර හොයන්න පටන් ගන්නෙ. එහෙම හොයනකොට තමා චේති දැනගන්නේ අවුරුදු 15ක් තිස්සේ ඉන්දියාවේ විශේෂ කඩ කීපයකට මේ බෝනික්කෝ ලක්ෂ 50ක් දැනට එවලා තියෙනවා කියලා. එතකොට තමා පෙන්වන්නේ මේ කඩවල් වල කරන ජාවාරම. හොර රහසේ අර බෝනික්කෝ එකතු කරලා ඒ වගේ ඇතුලේ තියෙන වෙපන් එකතු කරනවා කියලා තමා මේ වෙලේ පෙන්වන්නේ. මේ අතරේ තමා චේති සහ වෙට්‍රි හොයාගන්නේ මේ සෙල්ලම්බඩු කඩවල අයිතිකාරයෝ අවුරුදු 15කට කලින් ඉන්දියාවේ ඉදුපු මැරියෝ වගේක් කියලා. හැබැයි මේ වෙද්දී ඒ මැරියෝ ඔක්කොම ඉන්දියාවේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෝ සහ ලොකු ව්‍යාපාර කරන මිනිස්සු කියලා. ඒ සිද්ධිය කට් කරලා ඊළඟ පෙන්වන්නේ අර කලීල් කියන සයින්ටිස්ට් හොරෙන් යනවා ඉන්දියාවේ එම්එල්ව හම්බෙන්න. මේ එන්නේ යාගාව තියෙන තොරතුරු ටික දෙන්න. ඒත් මේ වෙලේ යාට මේ දේ කරගන්න වෙන්නේ නැහැ මෙතන ඉන්න පොලිසිය හින්දා. ඒ වෙලේම වගේ මෙතනින් විජි යනවා කියලා පෙන්නනවා. විජිව දකින කලීල් විජීට කතා කරලා කියනවා මේ ෆයිල් එක ගිහින් එම්එල්ට දෙන්න කියලා. ඉතින් මොකවත් දන්නේ නැති විජි මේ ෆයිල් එක ගිහින් එම්එල්ට දෙනවා. ඒත් හැබැයි ඊළඟට පෙන්වන්නේ මේ ෆයිල් එක හිම්ලර් අතේ තියෙනවා. මේ වෙලේ අර කටහඬ වෙනස් කරලා කතා කරන පුද්ගලයා හිම්ලර්ට කියන්නේ ඉක්මනට කලීල්ව සහ මේ ෆයිල් එක දුන්න කෙල්ලව හොයාගෙන මරන්න කියලා. එතනින් පස්සේ පෙන්වන්නේ විජීව බාලණ්ඩ යාගේ බොයිෆ්‍රෙන්ඩ් ගෙදර අයත් එක්ක ඇවිල්ලා තියෙන සිද්ධිය. ඉතින් විජීගේ බොයිෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ කාර්තික්ගේ තාත්තා එයා ගාව තියෙන සල්ලි බලය ගැන කියවනවා. මේ දෙයට පොඩ්ඩක් මල පැනපු වෙට්‍රි ඒ මිනිහාගේ බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ සල්ලි බලය විතරක් තිබිලා වැඩක් නැහැ කියලා. කාර්තික් මේ වෙලේ විජීට බැනලා එයාගේ තාත්තා එක්ක මෙතනින් පිට වෙලා යනවා. ඔන්න ඕදෙත් එක්ක සෑහෙන්න හිත රිදිලා ඉන්න විජි මේ වෙලේ වෙට්‍රිට කියන්නේ මාත් එක්කයි කතා කරන්න එපා මං ගැනයි හොයලා බලන්නත් එපා ප්ලීස් මාව දාලා යන්න චිත්තා කියලා. මේ කියපු දේ හින්දානම් වෙට්‍රිට සෑහෙන්න අවුල් යනවා කියලා පෙන්නනවා. ඒ සිද්ධිය කට් කරලා ඊළඟට පෙන්වන්නේ එක රෑක මැරියෝ 20ක් විතර එනවා වෙට්‍රිලාගේ ගෙදරට. මේ ඉන්නේ විජීව මරන්න. හැබැයි ඉතින් මෙතන මේ මැරයන්ගෙන් එක්කෙනෙක් වෙට්‍රිව දැක්ක ගමන් අනිත් සෙට් එකත් එක්කම පනබයේ මෙතනින් පැනලා දුවනවා. ඊට පස්සේ තමා මේ පැනලා ආව මැරයන්ට මෙතන ඉඳ එකෙක් විහිළු කරන්නේ තනි එකෙක්ට බයේ ආවා කියලා. ඊට පස්සේ තමා මේ මැරය කියන්නේ 30 දෙනෙක්ව මරපු තලපතිගේ වියරුව ගැන උඹලා අහලා නැද්ද කියලා. ඔන්න ඔය සිද්ධියත් එක්කම තමා වෙට්‍රිගේ අතීත කතාව පෙන්වන්න පටන් ගන්නෙ. මේ මිනිහා මෙවලේ කියන විදිහට අවුරුදු ගානකට කලින් වෙට්‍රිලා ජීවත් වෙලා ඉදියේ කැලෑවේ ඛනිජ සම්පත් ගොඩක් තිබ්බ හින්දා ඒ කැලේ ජීවත් වුණ මිනිස්සුන්ව මරන්න හදලා තියෙනවා. ලොකු මැරයෝ කණ්ඩායමක් මේ කැලේට ගිහින් මිනිස්සු එකා පිට එකා මරන්න පටන් ගන්නවා කියලා පෙන්නනවා. මේ දෙත් එක්කම තමා මෙතනට වෙට්‍රි ඇවිල්ලා මේ හිටපු මැරයෝ එකා පිට එකා දරුණු විදිහට ඝාතනය කරලා දාන්නේ. මේ කතාව කියන මිනිස්සයා මෙතන වෙච්ච සිද්ධිය ඇස් දෙකෙන් දැකලා කියන කෙනෙක්. කතාව කියලා ඉවර වෙනවත් එක්කම තමා මේ මිනිහා කියන්නේ ඒ ගමේ මිනිස්සු වෙනුවෙන් 30ක් මරපු කෙනා Tamanගේ දුව වෙනුවෙන් කී දෙනෙක් මරයිද කියලා. ආයෙක් පෙන්වන්නේ වෙට්‍රිව. මේ වෙලේ වෙට්‍රි ඉන්නේ පොලිසියේ. ඔය වෙලේ තමා මේ නිලධාරියා කියන්නේ ඔයාට කරදරයක් කරන්න නෙවෙයි මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ. විජීව අරන් යන්න තමා උන් ආවේ කියලා. ඊට පස්සේ ආයෙත් පෙන්වන්නේ අර මැරයන්ව. මෙතනදී මේ අය කාර්තික්ගේ යාළුවාට සල්ලි දෙනවා විජීව කොහොම හරි එයාලා ළඟට අරන් එන්න කියලා. මේ ලැබිච්ච සල්ලිත් එක්ක තමා මූ ඇවිල්ලා විජීට කියන්නේ කාර්තික්ට ඔයාව හම්බෙන්න ඕනි කීවා ඉක්මනට යමු කියලා. මොකවත් දන්නේ නැති විජී මේ වෙලේ මෙයා එක්ක යනවා කියලා පෙන්නනවා. ඉතින් වෙට්‍රි විජීව ගන්න කියලා ස්කූල් එක ළඟට ඇවිල්ලා හිටියත් එතනට එන විජිගේ යාළුවා කියන්නේ විජී කාර්තික්ව හම්බෙන්න යනවා කියලා. සුරේෂ් එක්ක ගියා කියලා. මේ වෙලේම තමා වෙට්‍රි දකින්නේ කාර්තික් ස්කූල් එකේ ඉදම් යන විදිහ. ඉක්මනට පොලිසියට කෝල් එකක් ගන්න වෙට්‍රි කියන්නේ සුරේෂ්ගේ නම්බර් එක ට්‍රැක් කරන්න කියලා. ඊට පස්සේ තමා පෙන්නන්නේ විජීවත් එක්ක සුරේෂ් අර මිනිස්සු ඉන්න තැනට යනවා කියලා.
විජීව මේ අයට දීලා ඉතුරු සල්ලි ටික ඉල්ලනකොටම තමා සුරේෂ්ට මෙතන ඉදිය මිනිහේ පිහියකින් යනලා මරලා දාන්නේ. මේ මිනිහා ඇවිල්ලා විජීගෙන් අහන්නේ කොහෙද කලීල් කියන සයන්ටිස්ට් හැංගිලා ඉන්නේ කියලා. විජී දන්නේ නැහැ කිව්වහම තමා අනිත් පැත්තෙන් මේ හැමදේම බලන් ඉන්න හිම්ල කියන්නේ විජීව මරලා දාන්න කියලා. මේ දේත් එක්කම තමා එතනදී එක මිනිහෙක් ලොක්කු මන්නයක් කරන්නන්නේ විජීව මරන්න. ඒත් හරියටම වෙලාවට වගේ වෙට්‍රි මෙතනට එන හින්දා ඒ දේ කරන්න නම් වෙන්නේ නැහැ. වෙට්‍රි මෙතනට ඇවිල්ලා මේ මැරයන්ව එකා පිට එකා මරලා දානවා. ඉතින් හොදටම ගුටි කාලා ඉන්න මේ මැරයෙක් හිම්ලට කෝල් එකක් කරන් කියන්නේ ඒ ගෑනු ළමයාගේ තාත්තා ඇවිල්ලා අපිට හොදටම ගහනවා කියලා. ඒත් එක්කම තමා මෙතන ඉන්න අර മന്ത്രി කියන්නේ ඒ මිනිහවත් මරලා දාපල්ලා කියලා. එතකොටම තමා අර මැරයා බයෙන් කියන්නේ ඒ මිනිහා කාලිමෑණියෝ වැහුණා වගේ අපේ මිනිස්සුන්ව කපලා කොටලා මරලා දානවා කියලා. ඔය දේත් එක්කම තමා හිම්ල ඒ මිහිහව පෙන්වන්න කියන්නේ. ඉතින් වෙට්‍රිව දෙකපු මේ മന്ത്രി වගේම හිම්ලරුත් මේ වෙලේ පොඩ්ඩක් බය වෙනවා කියලා පෙන්නනවා. ඔය වෙලේම වගේ තමා මෙතනට කෝට් දාගත්ත සද්දන්ත ඇත්තු වගේ මිනිස්සු ටිකක් එන්නේ. මේ සෙට් එක නම් වෙට්‍රිට පහර දීලා වෙට්‍රිව අල්ල ගන්නවා. ඔතනදි තමා කෝල් එකේ ඉන්න හිම්ලට වෙට්‍රි කියන්නේ තමුසෙව මං කෑලි කෑලි වලට කපලා දානවා කියලා. මාව මරලා දාලා නේද තමුසෙ මෙච්චර කල් හිරේ හිටියේ? තලපති වෙට්‍රි කොණ්ඩාන් කියලා හිම්ලා අහන්නේ. එතකොටම තමා හිම්ල වීඩියෝ කෝල් එකෙන් වෙට්‍රිට මූණ පෙන්නන්නේ. හිම්ල මේ වෙලේ කියන්නේ තමුසෙ වෙඩි තියලා දාපු DC අම්රිස් පූජාරි තමා දැන් මේ ජෝන් හිම්ල වෙලා තින්නේ කියලා. ඉතින් මේ වෙලාවේ හිම්ලට පේන්නම මෙතන වෙට්‍රිව අල්ලන් හිටපු මිනිස්සුන්ව එකා ගානේ දරුණු විදිහට මරලා දානවා. එහෙම කරලා හිම්ලට අභියෝග කරනවා පුළුවන් දෙයක් කරන්න කියලා. ඊට පස්සේ තමා හිම්ලගේ වෙට්‍රිගේ අතීතයේ සිද්ධ වෙච්ච දරුණු කතාව පෙන්වන්නේ. මෙතනින් පස්සේ සීන් එක අරන් යන්නේ 2005 මදුරයි වලට. ඉතින් මදුරයි වල තියෙන එක මලගෙදරකට තමා ඊළඟට අපිව අරන් යන්නේ. ඉතින් මෙතන කට්ටිය කසිප්පු බොනවා කියලා තමා පෙන්වන්නේ. ඔන්න ඔය කසිප්පු බීපු හැම කෙනාමම ටික වෙලාවකට පස්සේ ලෙඩවින්න පටන් ගන්නවා කියලා පෙන්නනවා. රෝහල ගාවට ගියාම තමා දකින්නේ මෙතන මිනිස්සු ගොඩ දෙනෙක් මේ කසිප්පු විස වෙලා මෙරලා ඉන්නවා කියලා. ඉතින් මේ වෙලේ මෙතනට එන පොලිස් නිලධාරියෙක් කියන්නේ මේ මිනී ටික අදාළ පවුල්වල අය අරන් ගිහින් අවසන් කටයුතු කරන්න කියලා. මේ කියපු දෙයට විරුද්ධ වුණ එක ගෑනු කෙනෙක් කියන්නේ කසිප්පු පෙරපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නකම් මේ මිනි එකක්වත් අරන් ගන්නේ නැහැ කියලා. ඔන්න ඔය දේත් එක්කම තමා වටේ ඉඳපු අනිත් මිනිස්සුත් මේ ගෑනු කෙනා වටා එකතු වෙන්නේ. මේක කොච්චර උච්ච විනවද කිව්වොත් මේ මිනිස්සු මේ මිනි උස්සන් පෙරහැරකින් කොමසාරිස්ගේ කාර්යාලයට යන්න පටන් ගන්නවා. ඔය අතරේ අර පොලිස් නිලධාරියා එයාගේ ලොක්කෙක්ට කතා කරලා මේ ගැන කියනවා. අනිත් පැත්තෙන් එන උත්තරේ මේ වෙලේ පෙන්වන්නේ නැහැ. ඊළඟට තමා මේ මිනිස්සු මිනි ටික පාරේ උස්සන් යනවා පෙන්වන්නේ. ඉතින් මේ වෙලේ ඉස්සරින් පොලිස් බැරියර් දාලා වෙපන් ගත්ත නිලධාරීන් ඉන්නවා කියලා පෙන්නනවා. මේ පාරේ එන මිනිස්සු ප්‍රචණ්ඩ විදියට හැසිරෙනවා කියලා කිසිම හිතක් පපුවක් නැති විදියට මෙතන ඉන්න හැම කෙනෙක්ටම පොලිසිය වෙඩි තියලා දානවා. අන්තිමට මෙතන ඉතුරු වෙන්නේ අර කලින් කතා කරපු ගෑනු කෙනා විතරයි. මේ වෙච්ච දේ හින්දා මේ ඉතුරු වුණ ගෑනු කෙනා පොලිස් ස්ටේෂන් එක ළඟට ඇවිල්ලා තනියම උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. මේ ගෑනු කෙනා වැඩිදුරටත් මේ වෙලේ කියන්නේ කසිප්පු පෙරපු මිනිස්සුන්වයි පාරේ බල්ලෝ වගේ අහිංසක ජනතාව මරලා දාපු මිනිස්සුන්වයි අත්අඩංගුවට ගන්නකම් මන් මෙතනින් නැගිටින්නේ නෑ කියලා. පොලිස් ස්ටේෂන් එකේ නිලධාරීන් ඇවිල්ලා මේ ගෑනු කෙනාව අයින් කරන්න හැදුවත් වටේ පිටේ ඉන්න මිනිස්සු මේ නිලධාරීන්ට ගහලා පන්නනවා කියලා පෙන්නනවා. මෙන්න මේ දේත් එක්ක තමා මහා ඇමතිගේ නියෝගයක් මත මදුරේ පොලිසියේ නිලධාරීන් මාරු කරනවා කියලා නිවුස් එකක් යනවා පෙන්වන්නේ. මේ වෙලේ දිස්ත්‍රික් ලේකම් විදිහට ශීලා රාණි කියන නිලධාරීනියත් ස්ටේෂන් එකේ DC විදිහට අම්රිස් පූජාරි කියන නිලධාරියත් එන්නේ. ඉතින් මේ අම්රිස් පූජාරි තමා ජෝන් හිම්ලර් විදිහට මුළු ඉන්දියාවම විනාශ කරන්න හදන්නේ. ඒත් මේ සිද්ධිය වෙන කාලේ නම් DC අම්රිස් කියන්නේ අවංක නිලධාරියෙක්. අපි බලමුකෝ අම්රිස් පූජාරි කොහොමද ජෝන් හිම්ලර් වගේ දරුණු අපරාධකාරයෙක් වුණේ කියලා. ඉතින් මෙහෙම ඇවිල්ලා මේ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීන් ඔක්කොම එකතු කරලා මේ ශීලා රාණි කියන නිලධාරියා අහන්නේ ඇයි ඔයාලට එක කසිප්පු කෙරෙන මිනිස්සෙක්ව අල්ලගන්න බැරි කියලා. මෙතන ඉන්න එක නිලධාරියෙක්වත් කට අරින්නේ නැතිව බිම බලන් ඉන්නවා. ඔතනිදි තමා වේලු කියන කොස්තාපල් DC අම්රිට්ස් පූජාරීව නඩු ෆයිල් තියෙන කාමරයකට එක්කන් ගිහින් කියන්නේ මේ තියෙන හැම නඩු ෆයිල් එකක්ම අයිති රෝජා රංගසාමි කියන මැරයට කියලා.
ඉතින් මේ රෝජා රංගසාමි කියන්නේ වෙන කවුරුත් නෙවෙයි කලින් පෙන්නපු තමිල්නාඩුවේ ඇමති. වැඩිදුරටත් වේලු මෙතනදි කියනේ CM පවා බය වෙන දේශපාලන බලයක් මේ රංගසාමිට තියෙනවා කියලා. ඔය වෙලේම තමා රංගසාමි මේ වෙලේ DC අම්රිට්ට කෝල් එකක් ගන්නෙ. මේ වෙලේ රංගසාමි කියනේ ඇතුලේ තියෙන ෆයිල් බනන්න කලින් මන් ළඟට ඇවිල්ලා සැලියුට් එකක් ගහලා යන්න ඕනේ. ඒක තමා මෙහි තියෙන නීතිය කියලා. ඕකට උත්තරයක් විදිහට මේ වෙලේ DC අම්රිත් කියනේ අනිවාර්යෙන් එන්නම්. ඒ ඇවිල්ලා තමුසෙගේ ඇදුම් ඔක්කොම ගලවලා ඇදගෙන යනවා කියලා. මෙහෙම කියලා DC මේ වෙලේ කෝල් එක කට් කරනවා. මේ දේ කියලා ඉවර වෙනත් එක්කම තමා සම්පූර්ණ සේනාංකයක්ම ගිහිල්ලා රංගසාමිගේ ගෙදර වට කරනවා කියලා පෙන්වන්නේ. DC අම්රිත් මේ වෙලේ ඇතුළට ගිහින් රංගසාමිට වෙපන් මෙත පෙන්නලා කොලරෙකින් ඇදලා රංගසාමිව එළියට එක්කන් යන්නවත් එක්කම තමා වේලු බයෙන් ගැහි ගැහි ඇවිල්ලා කියනේ පොඩ්ඩක් එළියට එන්න සර් කියලා. ඉතින් DC අම්රිත් එළියට ඇවිල්ලා බලද්දි තමා දකින්නේ හිතාගන්න බැරි විදිහට ලක්ෂ ගානක මිනිස්සු රංගසාමි වෙනුවෙන් ඇවිල්ලා ගේ වටේ ඉන්නවා කියලා. ඔය වෙලේ ආයෙත් ඇතුළට යන අම්රිත් දකින්නේ මෙතනට එයා එක්ක සේවයට ආපු ශීලා රාණිවත් මෙතනට එක්කම ඇවිල්ලා තියනවා කියලා. මෙතනදි රංගසාමි හැමෝම ඉස්සරහා අම්රිත්ත කැත විදිහට අපහාස කරලා කනේ පාරකුත් ගහනවා. ඒ විතරක් නන් නෙවෙයි හැමෝම ඉස්සරහා අම්රිත්ගේ පොලිස් ඇඳුම කෑලි කෑලි වලට ඉරලා දාලා යට ඇඳුම පිටින්ම එළියට යවනවා. ඔය වෙච්ච ලැජ්ජාවත් එක්කම ස්ටේෂන් එකට ආවට පස්සේ මෙතන වටේ ඉන්න පොලිස් නිලධාරීන් පවා අම්රිත්ත hina වෙනවා කියලා පෙන්නනවා. මේ හැමදේම දරාගෙන DC අම්රිත් නඩු ෆයිල් තියෙන කාමරයට ගිහින් දොර වහගන්නවා කියලා පෙන්නනවා. ඒ සිද්ධිය කට් කරලා ඊළඟට පෙන්නන්නේ අර උද්ඝෝෂණය කරන ගෑනු කෙනාගේ දුව තාත්තට වෙච්ච දේ හින්දා ඒ දෙයට උදව් කරන්න කියලා කට්ටියට කොළ වගයක් බෙදන සිද්ධියක්. රංගසාමිගේ මැරියෝ වගයක් මෙතනදි මේ ගෑනු ළමයාව උස්සනවා. ඒ උස්සලා ස්ටේෂන් එකට ඉස්සරහා උද්ඝෝෂණය කරන අම්මා ළඟට ගිහින් දුව ඇඳන් ඉදපු ඇඳුම් පෙන්නලා කියන්නේ ඕක නවත්තලා මෙතනින් යනවා නැත්තම් තමුසෙක්ගේ දුව ආයේ පන පිටින් දකින්න වෙන්නේ නැහැ කියලා. මේ ගෑනු කෙනා මෙතනදී උද්ඝෝෂණය නවත්තලා යයි කියලා හිතුවත් මේ අම්මා කරන්නේ තමන්ගේ දුව ඇඳන් ඉදි ඇඳුම් ටික අරන් ගිහින් එතන තියෙන කොඩි කණුවක ගැට ගහලා කොඩියක් වගේ ලෙල දෙන්න ඉහළට ඔසවන එක. මේ දේත් එක්කනම් රංගසාමිගේ මිනිස්සු මේ ප්‍රදේශයේ ලොකු කලබලයක් ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ආරංචිය ආවා ඉන්දියාවේ CM මොකද්ද කරන්න කියලා කල්පනා කර ඉන්නකොට තමා දකින්නේ එතන තියෙන ෆයිල් එකක්. ඒ මොකද්ද කියලා ඇහුවාම තමා එතන ඉන්න නිලධාරියා කියන්නේ මිනිස්සු 30කට කොටපු එක පොලිස් නිලධාරියෙක්ව ඇරස් කරන්න යද්දී කදු කර මිනිස්සු 5000ක් කැඩිලා ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් බාර වෙලා තියෙනවා. ඒ හින්දා ඒ පොලිස් නිලධාරියට දෙන දඩුවමක් විදිහට මාරු වීමක් දීලා තියෙනවා කියලා. මේ වෙලේ CM ඉතින් ඒ කොහාටද කියලා අහපුවම තමා අර නිලධාරියා මහා හයියෙන් hina වෙන්න ගන්නේ. මොකද ඒ මේ රංගසාමි ඉන්න මදුරී වලට හින්දා. ඔයාලට හිතාගන්න පුළුවන්නේ ඒ නිලධාරියා කවුද කියලා. එතන සිද්ධිය කට් වෙනවත් එක්කම තමා ආයෙත් මදුරී වලට සීන් එක අරන් යන්නේ. මේ වෙලේ අර ගෑනු කෙනාට මෙතන ඉන්න මැරියෝ වගේක් දරුණු විදියට කරදර කරන ගමන් තමයි ඉන්නේ. එක මැරයෙක් මේ ගෑනු කෙනාගේ ඇදුම් ගලවන්න යද්දිම තමා ඒ මැරයාගේ අතක් වෙන් වෙලා යන්නම කෙතිපාරක් ඉන්නේ. කවුද කියලා බලද්දි තමා ඈත තියන් කඩුවක් කරම් ගිනි ජාලාවක් මැද්දෙන් වෙට්ටි එනවා පෙන්නන්නේ. මේ විදිහට ආපු වෙට්ටි මෙතන ඉන්න මැරයන්ව කීතු කරලා දානවා. එතන රණ්ඩුව ඉවරුණාට පස්සේ ස්ටේෂන් එකට කෝල් එකක් එනවා කියලා වෙට්ටි දකින්නවා. ගිහින් ආන්සර් කරාම තමා පෙන්නන්නේ ඒ වෙන කවුරුත් නෙමෙයි රංගසාමි කියලා. මේ වෙලේ රංගසාමි කලින් DC අම්රිට්ට කරපු දේ කියලා වෙට්ටිව බය කරන්න හදනවා. හැබැයි මෙතනදී වෙට්ටි අර වෙලේ මරපු මිනිස්සුන්ගේ බෙලි ටික කපලා රංගසාමිට පේන්න ගෙදරට යවලා දරුණු විදිහට කියන්නේ මේ අම්මගේ දුවව දැම්ම එව්වේ නැත්තම් තමුසේ මුළු රාජධානියම නැති කරලා දානවා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ රංගසාමිගේ වෑන් එකක් ඇවිල්ලා උස්සන් ගියපු ගෑනු ළමයව නිර්වත්ව මෙතනින් විසික් කරලා යන එක. ඉතින් මේ ගෑනු ළමයව දූෂණය කරලා මරලා දාලා තියෙනවා. ඔය වෙලෙයි ආයෙත් කෝල් එකක් ගන්න රංගසාමි බෙට්ටිට කියන්නේ ඔයිට වඩා දෙයක් වෙන්නේ නැති වෙන්න නම් හෙට තියෙන උත්සවයට ඔයා ගෑනිත් එක්ක ඇවිල්ලා මාධ්‍යට කිසිම ප්‍රශ්නක් නැහැ කියලා මාත් එක්ක කෑම කාලා සැලියුට් එකකුත් ගහලා යනම් කියලා. ඊට පස්සේ පෙන්නන්නේ පහුවදා රංගසාමි කියතු උත්සවය. ඉතින් රංගසාමි කලින් දවසේ කීව විදිහටම වෙට්ටි සහ අර ගෑනු කෙනා එනවා රංගසාමිගේ ගෙදරට. ඇවිල්ලා මාති ඉස්සරහ කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. මේ වෙලේ රංගසාමි අර අම්මගේ දුවට කරපු දේවල් ගැන hina වෙවි කියනවා. ඔය දේත් එක්කම මල පැනපු වෙට්ටි අර ගෑනු ළමයාව දූෂණය කරපු නරුමයාගේ හදවතටම එතන තියෙන පිහියක් අරන් අනිනවා. මේ වෙලේ කෑ ගහගෙන ගහන්න ආපු රංගසාමිට මේ ගෑනු කෙනා ඉඳුල් ලතින්ම ගහනවා කියලා පෙන්නනවා.
ඔය වෙච්චදේ එක්ක මෙතන ඉන්න රංගසාමිගේ මිනිස්සු කලින් පාර වගේ කලබල කරන්න පටන් ගත්තත්. විට්‍රිගේ මිනිස්සු වගේක් බෝම්බ ඇඟේ බැඳගෙන මෙතනට එනවා පෙන්නන්නේ. ඒවට බයේ දුවන්න හැදුවත් ඔය වෙලේ තමයි මේ මිනිස්සු දකින්නේ හතර වටේම විට්‍රිගේ ගමේ මිනිස්සු තුවක්කු අරන් මේ මැරයොන්ව වට කරලා කියලා. ඉතින් මේ වෙච්ච දේ හින්දා රංගසාමිව අත්තඩංගුවට ගන්න වෙට්‍රිට පුළුවන් වෙනවා. ඉතින් වෙට්‍රිගේ සිද්ධිය කට් කරලා ඊළඟට ආයෙත් පෙන්නන්නේ ලැජ්ජාවට ස්ටේෂන් එක ඇතුළට ගිහින් දොර වහගත්ත DC අම්රිස්ව. මේ වෙලේ පෙන්නන විදිහට නම් වෙච්ච ලැජ්ජාවත් එක්ක පිස්සුවෙන් වගේ තමා DC ඉන්නේ. අන්තිමට අම්රිස් එයාටම වෙඩි තියාගන්නත් යනවා. ඔය දේ එක්කම තමා අම්රිෂ්ගේ තියෙන නරක පැත්ත පේන්න ගන්නෙ. මේ වෙලාවේ අම්රිෂ්ගේ මේ සිතුවිලි දෙක සටන් කරනවා කියලා පෙන්නනවා. ඒත් අන්තිමට මෙතනදි දිනන්නේ අම්රිස්ගේ නරක සිතුවිල්ල. මොකද දැන් අම්රිෂ්ගේ හිතේ තියෙන්නේ තමන්ට වෙච්ච ලැජ්ජාව හින්දා මුළු ඉන්දියාවෙන්ම පලිගන්න. අන්නේ පලිගැනීමේ පළමු පියවර විදිහට අම්රිස් මේ වෙලේ කරන්නේ හිරේ ඉන්න රංගාසාමි එක්ක එකතු වෙන එක. මේ වෙලේ අම්රිස් කියන්නේ ඔයාව කොහොම හරි මහා ඇමති කරනවා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ඉලියාස් කියන මිනිහෙක් වෙට්‍රිව හම්බෙන්න ගමට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මේ ඉලියාස් කියන්නේ මල් වෙඩි හදන කෙනෙක්. ඉලියාස් කියන විදිහට මල් වෙඩි 40ක් හදන්න ඕඩර් එකක් මෙයාට ඇවිල්ලා තියෙනවා. ඒවා හද ඉද්දි තමා එක රංගාසාමිගේ මිනිස්සෙක් ඇවිල්ලා කියලා තියෙන්නේ ඒ මල් වෙඩි බෝම්බ විදිහට හදන්න කියලා. මේ සිද්ධ වෙන්න යන ලොකු විනාශය දැනගත්ත ඉලියාස් DC අම්රිස්ව හම්බෙන්න ගියත් මේ වෙලේ තමා ඉලියාස් දැකලා තියෙන්නේ මේ සේරම ප්ලෑන් කරලා තියෙන්නේ අම්රිස් කියලා. ඊට පස්සේ තමා ඉලියාස් වෙට්‍රිව හම්බෙන්න එවිලා තියෙන්නේ. ඉතින් මේ දේ වෙත්‍රි දැනගත්තත් ඒ දේ නවත්තන්න නම් වෙන්නේ නැහැ. මොකද මේ නගරේ තැන් කිහිපයක දරුණු විදිහට මේ බෝම්බ පුපුරන හින්දා. මේ වෙච්ච ප්‍රහාරයත් එක්ක ගොඩක් මිනිස්සු මීයනෝ කියලා පෙන්නනවා. අන්තිමට වෙට්‍රි DC ගාවට ඇවිත් DCට බැනලා DCට වෙඩි තියලා දානවා මේ කරපු දේ හින්දා. හැබැයි මෙතන නඩුව ගොනු වෙන්නේ නම් වෙට්‍රි ත්‍රස්තවාදියෙක් කියලා සහ අවි ආයුධ හංගලා තිබිලා තියෙන්නේ එයාගේ ගමේ කියලා. මේ දේ දැනගත්ත DCවත් අන්තිමට වෙට්‍රි මරලා දාලා කියලා තමයි නඩුව ගොනු වෙලා තියෙන්නේ. උසාවියේ මේ ගැන වෙට්‍රිගේ අම්මගෙන් ඇහුවම අම්මා පුදුමයකට වගේ කියන්නේ ඒ හැමදේම ඇත්ත කියලා. එහෙම කියන්නේ හේතුව තමයි රංගසාමිගේ මිනිස්සු ගමට ගිහින් මුළු ගමම විනාශ කරනවා කියලා තර්ජනය කරපු හින්දා කියලා පෙන්නනවා. මේ වෙච්ච දේ එක්ක ආණ්ඩු පක්ෂයට මිනිස්සුන්ව ආරක්ෂා කරන්න බෑ කියලා කැරල්ලක් පටන් ගන්නවා. ඔතනදි තමයි රංගසාමි තමන්ගෙම කියලා පක්ෂයක් පටන් අරන් ඡන්ද ඉල්ලන්න පටන් ගන්නෙ. මෙන්න මේ වෙච්ච අතීත සිද්ධි හින්දා තමයි වෙට්‍රි අවුරුදු ගානකට හිරේ ගිහින් තින්නේ. මේ සම්පූර්ණ සිද්ධිය විජීට කියන ගමන් තමා වෙට්‍රි ඉන්නේ. ඉතින් කතාව ඇහුවට පස්සේ තමා විජී තීරුම් ගන්නේ තමන්නේ මුළු ගමක්ම අපහැරලා වෙට්‍රි මේ ඇවිල්ලා ඉන්නේ එයා වෙනුවෙන් කියලා. මේ දෙත් එක්කනම් විජී වෙට්‍රිගෙන් සමාව ගන්නෝ වෙච්ච දේවල් වලට කැමැත්තෙන්ම හමුදාවට බැඳින්නත් යනවා. මේකෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙට්‍රි කරන්නේ හමුදා කැම්ප් එකේව රහසිගතව හිම්ල ගැන හොයන්න පටන් ගන්න එක. ඉතින් අන්තිමට විජී හමුදා කදවුරේ ට්‍රේනින් වෙනවා කියලා පෙන්නනවා. මේ අතරේ මේ කැම්ප් එක බාර නිලධාරියා වෙට්‍රිට සහ චේතිට මේ දේවල් ගැන හොයන්න සීලුම පහසුකම් සහිත කාමරයකුත් දෙනවා. චේති මේ වෙලේ හිම්ල ගැන සහ මේ මාෆියාව ගැන ගොඩක් විස්තර හොයලා දෙනවා වෙට්‍රිට. හිම්ල නැවට පහර දීපු වෙලේ එක හමුදා නිලධාරියෙක් එයාගේ අතේ OM කියලා කොටාගත් එකත් මේ වෙලේ වෙට්‍රි දකිනවා. මේ අතරේ හිම්ල වෙට්‍රිව හොයාගන්න ලොකු ප්ලෑන් එකක් හදනවා කියලා පෙන්නනවා. ඉතින් මේ වෙලේ හිම්ලගේ ප්ලෑන් එක වෙන්නේ වෙට්‍රිගේ ගමේ ඒ කියන්නේ කඳුකර මිනිස්සු ඔක්කොම අල්ලගන්න එක. මොකද එතකොට කොහොමත් මේ මිනිස්සුන්ව බේරගන්න වෙට්‍රි යන හින්දා. මෙහෙම ප්ලෑන් කරපු හිම්ල රංගසාමි ඒ කියන්නේ කලින් මැරෙක් වෙලා ඉඳලා දැන් ඇමති කෙනෙක් වෙලා ඉන්න ඩයල් එකයි තව මැරියෝ ගොඩකුයි එවනෝ මේ ගමට. ගමට අදිලා බලපුවහම තමා දකින්නේ මේ ගමේ එක මිනිහෙක්වත් නැහැ කියලා. කොච්චර ගම පීරලා හෙව්වත් එක මිනිහෙක්වත් මේ වෙලේ රංගසාමිට හොයාගන්න නම් වෙන්නේ නැහැ. ඒත් මෙතනට එන මෙයාලගේ මිනිහෙක් කියන්නේ එක ගෑනු කෙනෙක් අර ප්‍රතිමාව ගාව ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් මේ ගෑනු කෙනා ළඟට රංගසාමි ගිහින් අහන්නේ කො මේ මිනිස්සු කියලා. ඒත් මේ ගෑනු කෙනා මුකුත් කියන්නේ නැති හින්දා පෙට්‍රල් දාලා ගිනි තියන්නත් යනවා මේ වෙලාවේ. හැබැයි මේ ගෑනු කෙනා අන්තිමට රංගසාමිට වතුර එකක් දීලා කියන්නේ මේක ඔයාට ඕනේ වෙයි ඒ හින්දා අරගන්න කියලා. ඒ එක්කම තමා හතර වටෙන්ම කැලේ ඉඳලා මෙතනට ගිනි පන්දම් මරන් මේ ගමේ ජීවත් වෙන මිනිස්සු ඔක්කොම එන්නේ. රංගසාමිට දුවන්න තියා හැරෙන්නවත් එන්නේ නැහැ. මෙහම රංගසාමි කොටු වෙනවත් එක්කම තමා වෙට්‍රි මෙතනට එන්නේ. අර කලින් පිළිමේ ගාව ඉදපු ගෑනු කෙනා මේ වෙලාවේ අර වතුර වීදුරුව ගෙනල්ලා දෙනවා රංගසාමිට බය නැති වෙන්න බොන්න තියලා. ඊට පස්සේ තමා වෙට්‍රි මේ රංගසාමිගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නෙ. මේ වෙලේ රංගසාමි කියන්නේ තමුසට මේක නවත්තන්න බෑ. අපිව මේකට අහු කරන්නත් බෑ.
මොකද මේ විනාශය කරන්නේ සාමාන්‍ය ජනතාව විසින්මයි කියලා. ඊට පස්සේ ආයෙත් පෙන්නනේ පරණ කතාවක්. මේ වෙලේ රංගසාමි කියන්නේ DCට වෙට්‍රි වෙඩි තිබ්බගෙන් පස්සේ මොකද වුනේ කියලා. ඉතින් ඒ වෙලාවේ DC මැරිලා නැහැ. රංගසාමිගේ උදව්වෙන් DCව ආයුධ සපයන බෝට්ටුවක හොරෙන් පටවලා අප්‍රිකාවට යවලා තියෙනවා. මෙන්න මේ කාලෙ වෙද්දී අප්‍රිකාවේ දරුණු විදියට සිවිල් යුද්ධය පටන් අරන් තමයි තිබිලා තියෙන්නේ. එක එක කම්පැනි වලින් අප්‍රිකාවේ තියෙන වටින ඛනිජ ද්‍රව්‍ය හොරකම් කරලා තියෙනවා මේ කාලේ. ඒත් ෆිල්ම් එකේ මුලින් පෙන්නපු ස්වස්නියා කියන රටේ විතරක් මේ කම්පැනි ඉඩි කරන්න දෙන්නේ නැතුව ඒ රටේ ජනාධිපති ඉඳලා තියෙනවා. ඉතින් DCගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ රටට. කොහොමින් කොහොම හරි DC මේ රටේ බෝනික්කෝ හදන කම්පැනි පටන් අරන් එලියෙන් වෙපන්ස් ගෙන්නගෙන තියෙනවා. ඊට පස්සේ DC කරලා තියෙන්නේ මේ රටේ ಜಾති ආගම් කියන දේවල් පටන් අරන් ඒවා ඇතුලේ එක එක ප්‍රශ්න මතු කරලා තියෙන එක. මේ ප්‍රශ්නත් එක්ක මිනිස්සු Tamanගේ ආගම හොඳයි Tamanගේ ජාතිය හොඳයි කියලා මරා ගන්න පටන් අරන් තියෙනවා. ඔන්න ඕ වෙලේ අර ගෙන්නපු වෙපන්ස් මේ මිනිස්සුන්ට නොමිලේ දීපු හින්දා ඒක යුද්ධයක් බවට පත් වෙලා ඒ රටේ මිනිස්සු ලක්ෂ ගණනින් මරිලා තියෙනවා. අන්තිමට මේ රටටත් අනිත් අප්‍රිකාවේ රටවල් වලට වගේම කම්පැනිස් වලට යටත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා මේ වෙලේ රංගසාමි වෙට්රිට කියනවා. මේ වෙච්ච දේවල් හින්දා මේ කම්පැනි වල මිනිස්සු DCට ජෝන් හිම්ල කියලා කියන්න පටන් ගන්න තියෙනවා. ඔපරේෂන් මෙලූගා කියන එකේ කෙටි නම තමයි OM කියන්නේ කියලා මේ වෙලේ වෙට්‍රි දැනගන්නවා. තවදුරටත් මේ වෙලේ රංගසාමි කියන්නේ දැනටමත් ලක්ෂ ගානක වෙපන්ස් ඉන්දියාව ඇතුලේ තියෙනවා. මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි වගේ ආගම් ඇතුලේ එක එක මතභේද දැන් පටන් ගන්න තියෙන්නේ. අපේ මිනිස්සු ලව්වලා ඒවා තවත් වැඩි කරලා ස්වස්නියාවේ වගේ අන්තිමට එතන සිද්ධිය කට් වෙනවත් එක්කම තමා සීන් එක අරන් යන්නේ තමිල්නාඩුවේ අලුතෙන් විවෘත කරන පොලිස් ස්ටේෂන් එක ළඟට. මේකට ඉන්දියාවේ CM ආණ්ඩුකාර වලය වගේ ලොකු දේශපාලන පුද්ගලයින් ඇවිල්ලා ඉන්නවා කියලා පෙන්නනවා. ඔය වෙලේම තමා එක කාර් එකක් පොලිසියේ අන නොතකා මේක ඇතුළට එන්නේ. මේක ඇතුලේ මිනිහෙක් වෙනුවට ඉන්නේ අර රතු පාට බෝනික්කෙක්. එකපාරම මේ වාහනේ මෙතන ඉන්න නිලධාරීන් කිහිප දෙනෙකුට මරාගෙන පුපුරනවා. ඒත් එක්කම තමා වටේ පිටේ හැමතැනම බෝම්බ පුපුරන්න ගන්නේ. දුමාස්සෙන් හිම්ලර්ගේ මිනිස්සු පොලිස් නිලධාරීන්ටත් වෙඩි තියාගෙන ඇතුළට එන්නේ මේ වෙලාවේ. ස්ටේෂන් එක හයිජෙක් කරාට පස්සේ තමා අන්තිමට මෙතනට ලොකු ලොරියකින් හිම්ල එන්නේ. ඒ ඇවිල්ලා CM සහ ආණ්ඩුකාරවරයව ඇපේට දන්නවා කියලා පෙන්නනවා. ඔය වෙලේ අර කලින් පෙන්නපු ශීලා රාණි හිම්ලා එක්ක TV එකෙන් කතා කරනවා කියලා පෙන්නනවා. මේ වෙලේ හිම්ල එයාගේ තියෙන ඉල්ලිම් ටික කියනවා. මෙතනදී හිම්ල කියන්නේ හෙට උදේ වෙනකන් කිසින පොලිස් ස්ටේෂන් එකකින් පොලිස් නිලධාරියෝ එළියට එන්න බෑ කියලා. ඒ කියන්නේ ස්ටේෂන් ඔක්කොම බහන්න ඕන කියලා. අනිත් එක තමා TV, ෆෝන් සිග්නල් කට් වෙන්නේ නැතුව තියෙන්න ඕන කියලා. ශීලා රාණි මේ වෙලේ ඒක කරන්න බෑ කිව්වත් හිම්ලෝ ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕනේ කියලා කෝල් එක කට් කරනවා. ඉතින් ඕකෙන් පස්සේ ඉන්දියාවේ අගමැටි මේ අයට කියන්නේ ත්‍රස්ත්‍රවාදීන්ගේ ඉල්ලීම් මොකුත් පිළිගන්න එපා කියලා සහ ලොකු ටීම් එකක්, ස්පෙෂල් ටීම් එකක් එවනවා මේ ත්‍රස්ත්‍රවාදීන්ට පහර දෙන්න කියලා. ඒ සීන් එක එහෙම වෙනකොට අනිත් පැත්තෙන් පෙන්නනේ වේලු කියන නිලධාරියව වෙට්රිගේ මිනිස්සු උස්සනවා කියලා. ඉතින් මෙහෙම පැහැරගෙන ඇවිල්ලා ඒ ස්ටේෂන් එක ඇතුලේ කොහොමද යන්නේ කියලා වෙට්‍රි අහද්දි තමා මේ වේලු කියන්නේ ඒක ඇතුලට කාටවත් අඩියක්වත් තියන්න වෙන්නේ නැහැ. මොකද RC වෙපන්ස් ගොඩක් ඇතුලේ තියෙනවා කියලා. ওই දේ එක්කම තමා පෙන්නන්නේ හිම්ලර්ගේ මිනිස්සු අර ලොරියේ තිබිලා ලොකු බොක්ස් වගේක් ඇතුලට අරන් යනවා කියලා. ඉතින් කලින් ආපු ස්පෙෂල් ටීම් එක දැන් මේ ත්‍රස්ත්‍රවාදීන්ට ඇටැක් කරන්න තමයි යන්නේ. හැබැයි කලින් වේලු කිව්වා වගේ මේ නිලධාරීන් එක්කෙනෙක්වත් අඩියක්වත් තියන්න වෙන්නේ නැහැ ස්ටේෂන් එක ඇතුලට. බලන්නකෝ කවුද එන්නේ කියලා ස්ටේෂන් එක ඇතුලේ ඉඳන්. දුරේ ඉඳන් පාලනය කරන්න පුරුවන් රොබෝලා තමයි එළියට එන්නේ. රොබෝලට අර නිලධාරීන් වෙඩි තිබ්බට ඒවා වැදෙන්නේ නැති හින්දා මෙතන ඉන්න නිලධාරීන්ට වෙන්නේ දරුණු විදිහට මෙරිලා යන්න. ටර්මිනේටර් ෆිල්ම් එකක් වගේ යුද්ධයක් තමයි මෙතන යන්නේ. රොබෝ බල්ලෝ, රොබෝ මිනිස්සු, ඩ්‍රෝන්ස් මේ හැව එකකින් කිසි අනුකම්පාවක් නැතිව මේ මිනිස්සුන්ට ඇටැක් කරනවා. ඉතින් මේ නිලධාරීන් බේරෙන්න දුවලා ගිහින් වාහනවලට නැග්ගත් හිම්ල කරන්නේ බෝම්බ හයි කරපු ඩ්‍රෝන්ස් වගේක් යවලා මේ වාහන පුපුරලා දාන එක. හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා මෙතන තත්ත්වය පාලනය කරන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ රොබෝලා ඒවත් විනාශ කරන හින්දා. ඔයාලත් බලන්නකො මෙතන වෙන ඇටැක් එක පොඩ්ඩක්. ඉතින් මෙතන වෙච්ච දේ හින්දා තමිල්නාඩුව පුරා තියෙන පොලිස් ස්ටේෂන්ස් වහලා දානවා. හිම්ලර්ගේ මේ වැඩේ සාර්ථක වුණ හින්දා ඊළඟ පියවර විදිහට කරන්නේ ආණ්ඩුකාරවරයා ලව්වලා ප්‍රකාශයක් කරන් මීඩියාවලට දාන එක. මෙතනදී ආණ්ඩුකාරවරයා කියන්නේ පාකිස්තාන ත්‍රස්ත්‍රවාදීන් මුස්ලිම් මිනිස්සු විතරක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම ආගම්වල මිනිස්සුන්ව මරලා දාලා ඉන්දියාවත් පාකිස්තානයක් කරනවා කියලා. මේ නිවුස් එක අහුවහම තමා ආගම් ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඔය දේ එක්කම තමා අනිත් ආගම්වල මිනිස්සු මුස්ලිම් කඩවලට, ගෙවල් වලට ගිනි තියන්න පටන් ගන්නෙ. මුස්ලිම් ජනතාව පොලිසියට ගිහින් උදව් ඉල්ලුවත් මේ වෙලාවේ ස්ටේෂන් අරින්නේ නැහැ. ඔය අතරේ තමා වේලුට ගොඩක් දරුණු විදිහට පහර දීලා සයන්ටිස්ට් කලින් ඉන්න තැන වෙට්‍රි අහගන්නේ.
වෙට්‍රි ඊට පස්සේ කරන්නේ එතනට ගිහින් කලීල්ව බේරගන්න එක. දැන් වෙලා තියෙන විනාශ ගැන වෙට්‍රි කිව්වට පස්සේ තමා කලීල් කියන්නේ මේ රොබෝලා නවත්තන්න පුරලම් වෙපන් සහ හිම්ල ගැන සම්පූර්ණ තොරතුරු තියෙන ඩ්‍රයිව් එක මගේ සේෆ් හවුස් එකේ හංගලා තියෙන්නේ කියලා. ඊළඟට පෙන්වන්නේ හිම්ලර්ගේ අවසාන ප්ලෑන් එක. මේ වෙලේ හිම්ලර් කරන්නේ එක කෝවිලක් පුපුරවල දාන එක. එහෙම කරලා සෝෂල් මීඩියා වල නිවුස් එකක් යවනවා ඒක කරේ වෙන ආගමක මිනිස්සු කියලා. මේ දේ හින්දා කෝප වෙලා ඉන්න මිනිස්සු ළඟට හිම්ලර්ගේ මිනිස්සු ගිහින් ඒ අයගේ හිතේ වෛරයක් ඇති කරනවා අනිත් ආගම් ගැන. මේකේ උච්චතම අවස්ථාවට ගියහම තමා මේ හිම්ලර්ගේ මිනිස්සු අනිත් ආගම් ගැන වෛරයෙන් ඉන්න ජනතාවට වෙපන්ස් දෙන්නේ. ඊට පස්සේ වෙන දේ හිතාගන්න පුළුවන් ඔයාලට. මිනිස්සු අතර වෙඩි හුවමාරු වෙන හින්දා දහස් ගණන් මිනිස්සු මේ යුද්ධෙදි මැරෙන්න තමා යන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ වෙට්‍රිව. වෙට්‍රි මේ වෙලාවේ අර සේෆ් හවුස් එක හොයාගෙන තියෙනවා. ඉතින් මෙතන ආම ට්‍රක් එකක්, ලේසර් ගන් වගේ ගොඩාක් වෙපන්ස් තියෙනවා. මෙතන ඉන්න එක කලිල්ගේ ඇසිස්ටන්ට් කෙනෙක් කියන්නේ මේ රොබෝලව කන්ට්‍රෝල් කරන තැනට ගියොත් රොබෝලව හිම්ලර්ගේ මිනිස්සුන්ව මරන්න රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කියලා. මේ දේත් එක්ක තමයි වෙට්‍රි විජි එක්ක මේ ආම ට්‍රක් එකේ නැගලා යන්නේ හිම්ලර් ඉන්න ස්ටේෂන් එකට. යන ගමන ලේසි වෙන්නේ නැහැ. මොකද හිම්ලර්ගේ ඩ්‍රෝන්ස් වලින් සහ රොබෝලා මේ ආම ට්‍රක් එකට පහර දෙන හින්දා. හැබැයි වෙට්‍රි මේ ඔක්කගෙම බේරිලා කොහොම හරි ස්ටේෂන් එක ළඟටම යනවා. මේ අතර පෙන්නනවා අර කලිල්ලක වැඩ කරපු අය කොහොම හරි හොරෙන් අර කන්ට්‍රෝල් රූම් එකට එනවා කියලා. එහෙම ඇවිල්ලා මේ රොබෝලව හී ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගන්නවා. අන්තිමට ආම ට්‍රක් එක විනාශ වෙන්න තප්පරයක් වගේ තියලා මේ රොබෝලව රීප්‍රෝග්‍රෑම් කරන්න පුරුවා වෙනවා. ඒ කියන්නේ මේ රොබෝලව ප්‍රෝග්‍රෑම් කරන තිබ්බේ වෙට්‍රිවල මරන්න. ඉතින් රීප්‍රෝග්‍රෑම් එකෙන් වෙන්නේ වෙට්‍රිලගේ පැත්තේ අය යාළුවෝ විදිහටත් හිම්ලර්ව සහ ඒ පැත්තේ අය එනමි විදිහටත් පෙන්වන එක. මේ රොබෝලක අනෙත් රොබෝලව එනමි වෙන විදිහට තමා මේ වෙලා අර කලිල්ගේ සහායකයා රීප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ හින්දා රොබෝලා අතරේ ෆයිට් එකක් පටන් ගන්නවා. අන්තිමට Taman මෙච්චර කල් කරපු ප්ලෑන් එක ටිකෙන් ටික විනාශ වෙලා යනවා කියලා හිම්ලර්ට පේනවා. ඔය වෙලේම තමා මේකේ ඇතුළට ආපු වෙට්‍රි සහ විජි. ඇතුළේ ඉන්න මිනිස්සු එකා ගානේ මරාගෙන ගිහින් අන්තිමට හිම්ල ගාවට යන්නේ. මෙහෙම ගිහින් තමා වෙට්‍රි හිම්ලට කියන්නේ මේ දේවල් නවත්තපන් කියලා. ඒත් හිම්ල hina වෙවි කියන්නේ දැන් අය නවත්තනන් දෙයක් නැහැ. මිනිස්සුන්ගේ අත්වලට වෙපන්ස් ගිහින් තියෙන්නේ තව ටිකකින් මිනිස්සු එකිනෙකා මරා ගන්න පටන් ගනී කියලා. හැබැයි ඒත් එක්කම තමා පෙන්නන්නේ වෙපන්ස් අරන් කෝවිල් පල්ලි විනාශ කරන්න යන මිනිස්සුන්ව. මේ මිනිස්සු අතර ගොඩාක් ඉන්නේ හිම්ලර්ගේ මිනිස්සු. හැබැයි ওই වෙලේ තමා පෙන්නන්නේ Hindu මිනිස්සු වගේක් ඇවිල්ලා මුස්ලිම් අයගේ පල්ලි ආරක්ෂා කරන විදිහ. අනිත් පැත්තෙන් පෙන්නන්නේ මුස්ලිම් මිනිස්සු වගේක් ගිහින් Hindu අයගේ කෝවිල් ආරක්ෂා කරන විදිහ. ඒ හින්දා මේ කෝවිල් පල්ලි විනාශ කරන්න ආපු මිනිස්සු බයේ දුවනවා. මේ දේවල් නිවුස් වලින් දකින හිම්ල වෙට්‍රිට පහර දීදී අහන්නේ කොහොමද ඔබ මේ දේවල් කරේ කියලා. ඊට පස්සේ තමා පෙන්නන්නේ වෙට්‍රි සේෆ් හවුස් එකෙන් එන්න කලින් කරපු දෙයක්. මේ වෙලේ හිම්ලට විරුද්ධව තියෙන තොරතුරු ඔක්කොම වහලා තියෙන ස්ටේෂන් ඇතුලේ ඉන්න නිලධාරීන්ට යවලා ඒ අයගෙන් වෙට්‍රි උදව් ඉල්ලලා තියෙනවා. මේ දැකපු දේවල් හින්දා වෙට්‍රිට උදව් කරන්න තමා තමිල්නාඩුව පුරා ඉන්න නිලධාරීන් ඔක්කොම වෙපන්ස් අරන් ඇවිල්ලා පල්ලි කෝවිල් ආරක්ෂා කරන්න පටන් අරන් තියෙන්නේ. මේ දේ අහනවත් එක්කම තමා මල පැනලා හිටපු හිම්ල වෙට්‍රිව මරන්න යන්නේ. ඔය වෙලේ තමා විජීට ආයෙත් අර රෝග හැදෙන්න පටන් ගන්නෙ. ඒත් මේ වෙලාවේ විජී ඒ දේ වෙන්න දෙන්නේ නැතිව තමන්ගේ තියෙන බය නැති කරලා හිම්ලට පහර දෙනවා. වෙට්‍රි සහ විජී එකතු වෙලා මෙතනට එන හිම්ලර්ගේ මිනිස්සු ඔක්කොටම පහර දීලා මරලා දානවා. ඔතනදි තමා පෙන්නන්නේ ශීලා රාණි හිම්ලර්ගේ පැත්තේ මිනිස්සෙක් කියලා. අර වෙලේ විජී CMට දුන්න ෆයිල් එක ශීලා රාණිම තමා ආයෙත් හිම්ලට දීලා තියෙන්නේ. මොකද ශීලා රාණි කියන්නේ හිම්ලර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හින්දා. මේ වෙලේ ශීලා රාණි හෙලිකොප්ටර් එකක එනවා හිම්ලර්ව මෙතනින් අරන් යන්න. ওই වෙලේ වෙට්‍රිගෙන් පැනලා එන හිම්ල ශීලා රාණි ඉන්න හෙලිකොප්ටර් එකට නැගලා පැනලා යන්න හැදුවත් වෙට්‍රි දුර ඉඳන් හෙලිකොප්ටර් එකට මිසයිලයක් යවන හින්දා ශීලා රාණි එක්කම හෙලිකොප්ටර් එක පුපුරලා යනවා. අන්තිමට මේ දෙන්න අතර යන ලොකු ෆයිට් එකකින් පස්සේ වෙට්‍රි හිම්ලට වෙඩි තියලා බිල්ඩින් එකෙන් පහළට විසික් කරලා දානවා. ඔය දෙත් එක්ක තමා නාරායන් අර මිනිසුන්ට කියන කතාව ඉවර වෙන්නේ. නාරායන් මේ වෙලේ අහන්නේ තලපති ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්න හිටගත්තා වගේ ඔයාලත් ඒ වෙනුවෙන් නැගී ඉන්නවද කියලා. මේ දෙත් එක්කම තමා මේ කතාවෙන් ධෛර්යයක් ආව මේ මිනිස්සු Tamanගේ කැමැත්තට අනුව ඡන්දෙ දාන්න යන්නේ. කලින් වගේම මේ ගමේ මැරේගේ මිනිස්සු ඡන්දෙට යන අයට පහර දෙන්න ආවත් ඒකට විරුද්ධ මේ පාර මේ ගමේ අය කැතිමන්න අරන් කිසිම බයක් පෙන්නන්නේ නැතිව මේ පාර එළියට බයින්නේ. මේ දෙත් එක්ක මැරේ ඔක්කොම බය දුවනවා කියලා පෙන්නනවා. ඉතින් ඒ හින්දා මේ මිනිස්සු මේ පාර Tamanට කැමති විදිහට ඡන්දෙ දානවා පෙන්නනවත් එක්කම මේ ෆිල්ම් එක ඉවර වෙනවා. කොහොමද ෆිල්ම් එක? හොඳයිද නරකයිද? වැරදි අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න කියලා ඉල්ලන ගමන් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.